කවුද ලයිට් බිල 3න් හෙට අඩු වෙනට අකමැති? කවුද තෙල් ටික අඩුවෙන් හම්බෙන්නට අකමැති කවුද? මේ හැමෝම දේශපාලන මේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ජනාධිපති මැතිවරණයේ තරම් බොරු කිව්ව මැතිවරණයක් තියෙනවද කියන්නේ? සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ මේ බොරු යම් ප්‍රමාණයකට කියවෙනවනේ. කියන්නේ මේව බොරු නෙමෙයි. අපි දෙන්න තියෙන පොරොන්දු ටික අපි බලයට පත්වලා මේ පොරොන්දු ටික දෙන්නම් කියලා අඩුම තරම 75%ක්වත් ඉෂ්ට කරනවනේ. දැන් බලන්නකො මේ අය කිසි ගාණක් නැතුව ඒ බොරු ටික තවත් කියන විදිහ බලන්නකො. දැන් උගන්ඩා කුමාරියකෝ අර උගන්ඩාගෙන සල්ලි ටිකකෝ. හැබැයි ඒ ගෑනු මිනිස්සයාම දැන් මොකද්ද කියන්නේ? දැන් මම මේ බොරුව දැනගෙන කිව්වේ. දැන් මේ කවුද කියන්නේ මේ හරිනම් මේවයි මේ කටවල් තලන්න එපයි මේවා. කියන්නේ මේ රටේ ජනතාවට මෙච්චර බොරු කියලා. මෙච්චර විශ්වාසයක් ඇති කියලා. හරියට මේ ආණ්ඩුව ගත්තාම ප්ලේන් 3-4ක් උගන්නාවට ගිහිල්ලා ඒ සල්ලි ටික ගෙනාපුවාම අපේ සේරම ප්‍රශ්න ඉවරයි කියලා වේදිකාවේ කිව්වේ. හැබැයි ඒ මන්ත්‍රීතුමියම දැන් කියනවා නෑ මම මේක දැනගෙන කිව්වේ. බොරු කියන්න අයිතියක් තියෙනවා. කියන කතාව බලන්නකො. මෙච්චර බොරු කිව්ව ආණ්ඩුවක් තියෙනවද? ඉතින් එතකොට මම අහන්නේ දැන් අපිට වඩා වැඩි යමක් ගන්න JVPට හතර ගැහුවා. දැන් කාවද මේ රටේ ජනතාව ආයි විශ්වාස කරන්න ඕනේ? උදා අපි ඇමරිකාවෙන් කවුරුහරි ගේන්නද? අඟහරුවෙන් කවුරුහරි ගේන්නද? නෑ. මේ රටේ පවතින දේශපාලන පක්ෂත් එක්ක මේ රටේ ජනතාවට සිද්ධ වෙනවා ඊළඟට බලය ලබා දීම සඳහා වඩා සුදුසු පුද්ගලෙක්, වඩා සුදුසු පක්ෂයක්, වඩා සුදුසු කණ්ඩායමක් තෝරගන්න. මොකද ඕක අපි හංගලා කතා කරලා තේරුමක් නෑ. හැබැයි අපි දැනගන්න ඕනේ ජනතාව අපිව ප්‍රතික්ෂේප කරලා වැඩි යමක් බලාපොරොත්තුවෙන් ඡන්දේ දුන්නත් අපෙත් අඩුපාඩු ඇතිනේ යම් අඩුපාඩු ප්‍රමාණයක්. ඒ අඩුපාඩු ප්‍රමාණය නිවැරදි කරගන්න එකත් දේශපාලන පක්ෂවල වගකීමක් වෙන්න ඕනේ.